හරිද? අපි රචනා ප්‍රශ්නේ ලියා ගමු. රචනා ප්‍රශ්නෙට මාකින් එක ලියා ගමු. අර්ථ දැක්වීම ඔයාලා ලියා ගන්න. අගේ දාමි කියන්නේ මොකද්ද කියලා අර්ථ දැක්වීම ලියා ගන්න. දැන් කියලා දුන්නනේ ඔක අර්ථ දැක්වීම දැන් මේ ප්‍රශ්නේ අගේ දාමි කියලා කැලලක් නැතුණාට අර්ථ දැක්වීම එන්න ඕනේ අගේ දාමි ගැන. හරිද? අගේ දාමි කියන එක අර්ථ දැක්වීම ලියා ගත්තද? ප්‍රශ්නේ තියෙන්නේ කිරි නිෂ්පාදකයන්ගෙන් ලබා ගන්නා දියර කිරි ශීතකරන ලද කිරි පැකට් සහ කිරි ටින් ලෙස. එතකොටම ඔයාලා දැනගන්න ඕනේ මේක අගේ දාමයක් කියලා. හරි ලියා ගන්න. නිෂ්පාදන ආයතනයක් ලබන ප්‍රතිලාභ විස්තර ගන්න කියලා තියෙනවා. පළවෙනි ප්‍රතිලාභ ලියා ගන්න. වෙළඳ පොලේ තරඟකාරී භවයේ වෙළඳ පොලේ තරඟකාරී භවයේ වෙළඳ පොලේ තරඟකාරී භවයේ වාසිය තම ආයතනය වෙත ලබා ගැනීම. වෙළඳ පොලේ තරඟකාරී භවයේ වාසිය තම ආයතනය වෙත ලබා ගැනීම. වෙළඳ පොලේ තරඟකාරී භවයේ වාසිය තම ආයතනය වෙත ලබා ගැනීම. මොකද්ද වෙළඳ පොලේ තරඟකාරී භවයේ වාසිය තම ආයතනය වෙත ලබා ගන්නවා කියන්නේ? කොහොමද අගය දාමයක් මගින් වෙළඳ පොලේ වාසිය නැත්තම් භාණ්ඩයකට අගය එකතු කරලා වෙළඳ පොලේ වාසිය තමන් වෙත ගන්නේ කොහොමද? දැන් අගය එකතු කරන්නේ නැති භාණ්ඩයක් සහ අගය එකතු කරන භාණ්ඩයක් සංසන්දනය කරාම අගය එකතු කරලා තියෙන භාණ්ඩයකට පොඩ්ඩක් ඉල්ලුම වැඩි වෙනවනේ. ඒ ඉල්ලුම වැඩි වුණාම දැන් ඒ භාණ්ඩ දෙකට අනිවාර්යයෙන් වෙළඳ පොළ තුල තරංකාරී බවක් ඇති වෙනවනේ. දැන් තරංකාරී භවයේ වාසිය අපේ වතර ගන්න පුළුවන් අපි මේ භාණ්ඩෙට අගයක් එකතු කරලා තියෙනවා නම් ඒක ඔයාලගේ වචනෙන් විස්තර කරගන්න. ඒ කරුණ ඔයාලගේ වචනේ විස්තර කරගන්න. හරි ඊට පස්සේ ශ්‍රී ලංකාව ලියන්න. අගය දාමේ සියලුම දෙනාට අගය දාමයට සම්බන්ධ වන සියලු දෙනාට අගය දාමයට සම්බන්ධ වන සියලු දෙනාට වැඩි ආදායම් ලබා දීම.
අගේ දාමයට සම්බන්ධ වන සියලු දෙනාට වැඩි ආදායම් ලබා දීම. වැඩි ආදායම් ලබා දීම. සම්බන්ධ වන සියලු දෙනාට වැඩි ආදායම් ලබා දීම. කොහොමද මේ භාණ්ඩයකට අගය එකතු කළා නැත්නම් අගය දාමේ නැත්නම් අපි එකට කියන වෙළඳපොළ දාමයට සම්බන්ධ වෙන සියලු දෙනාට වැඩි ආදායමක් ලබා දෙන්නේ කොහොමද? දැන් ඔයා හිතන්නකෝ දැන් අපි ලබා ගන්න නිෂ්පාදනයක් රුපියල් 10ක් ලබා ගන්න නිෂ්පාදනයක් ඔයාගේ එකතු කරලා ඔක්කොම කරලා පිරිසිදු කරලා සකසලා අවසානයේ පාරිභෝගිකයාට විකුණනකොට ඔක රුපියල් 100ක් විතර වෙනවනේ. 100ක් විතර වෙනකොට මේ සම්බන්ධ වෙන අතරමැදියන් ඉන්නේ. ඒ කියන්නේ වෙළඳපොළ දාමේ සම්බන්ධ වෙන අය ඉන්නේ. තොග වෙලෙන්දන්, සිල්ලර වෙලෙන්දන්, සැපයුම් කරුවන්, ප්‍රවාහන කරුවන් ඒ අයට වැඩි ආදායමක් දෙන්න පුළුවන් අපි අර භාණ්ඩේ පාරිභෝගිකයාට විකුණන මිල වැඩි වෙනකොට. ඒ විකුණන මිල වැඩි වෙන්න නම් අපි ඒ භාණ්ඩයට අනිවාර්යයෙන්ම අගයක් එකතු කරන්න ඕන. නැත්තම් දැන් අපි නිෂ්පාදකින්ගෙන් ලබා ගන්නවා රුපියල් 10කට ඒක රුපියල් 10ට විකුණන්න නැතුව අගය එකතු කරලා විකුණනකොට රුපියල් 100ක් වෙනවනේ. ඒ 100ෙන් තමයි අර අතරමැදියන්ට ආදායමක් ලබා දෙන්න පුළුවන්. අන්න ඒක තමන්ගේ වචනෙන් විස්තර කරගන්න. ඊට පස්සේ තුන්වෙනි කරුණ ලියන්න තම නිෂ්පාදන සඳහා අගයක් සහ අගයක් සහ තම නිෂ්පාදන සඳහා අගයක් සහ වෙළඳ නාමයක් නිර්මාණය කර ගැනීම. තම නිෂ්පාදන සඳහා අගයක් සහ වෙළඳ නාමයක් නිර්මාණය කර ගැනීම. වෙළඳ නාමයක් කියන්නේ මොකද්ද? වෙළඳ නාම වලට අපි කියන්නේ බ්‍රෑන්ඩ් නේම් එකක්. මොනවා හරි ඔයාලා හදන භාණ්ඩයක දැන් එක කියන්නේ ඔයාලා ෆේමස් බ්‍රෑන්ඩ් නේම් තියෙනවනේ. දැන් බිස්කට් ගත්තම මන්චි, මැලිබන් ඒ වගේ අයිස්ක්‍රීම් ගත්තම තියෙන්නේ එලිෆන්ට් හවුස් ඒ වගේ තියෙන්නේ. අන්න ඒ වගේ බ්‍රෑන්ඩ් නේම් එකක් නිර්මාණය කරගන්න පුළුවන් අපිට මේ යම්කිසි භාණ්ඩයකට අගයක් එකතු කිරීම මගින්. මේකත් තමන්ගේ වචනයෙන් විස්තර කරගන්න. උදාහරණයක් දාගන්න. මම කිව්වේ ඒවා බ්‍රෑන්ඩ් නේම් වලට උදාහරණ කිව්වේ ඒවත් දාගන්න.
හරි ඊට පස්සේ ලියාගන්න ඊළඟ කරුණ වෙළඳපොළ තුල පාරිභෝගිකයන් සංඛ්‍යාව වැඩි කර ගැනීම වෙළඳපොළ තුල පාරිභෝගිකයන් සංඛ්‍යාව වැඩි කර ගැනීම වෙළඳපොළ තුල පාරිභෝගිකයන් සංඛ්‍යාව වැඩි කර ගැනීම අපි කිසියම් භාණ්ඩයකට අගය එකතු කළා ඒක වෙළඳපොළට නිකුත් කිරීම මගින් වෙළඳපොළ තුල අපේ භාණ්ඩේ ඉල්ලුම් කරන පාරිභෝගිකයන් සංඛ්‍යාව අපිට වැඩි කරගන්න පුළුවන්. හරිද? පාරිභෝගික සංඛ්‍යාව වැඩි කරගත හැකි වීම. ඊට පස්සේ ඊළඟ කරුණ ලියන්න. පාරිභෝගික ආකර්ෂණය වැඩි වශයෙන් දිනාගත හැකි වීම. ඊළඟ කරුණ පාරිභෝගික ආකර්ෂණය වැඩි වශයෙන් දිනාගත හැකි වීම. පාරිභෝගික ආකර්ෂණය වැඩි වශයෙන් දිනාගත හැකි වීම. පාරිභෝගික ආකර්ෂණය වැඩි වශයෙන් දිනාගත හැකි වීම. දැන් කරුණු කීයක් කිව්වද? කරුණු කීයක් ලියා ගන්න දුන්නද? කරුණු කීයක් ලියා ගන්න දුන්නද? 4යිද? 5යි. හරි. තව කරුණු දෙකක් දෙන්නම්. ලියන්න. ඊළඟ කරුණ පාරිභෝගිකයාට ගුණාත්මක බවින් වැඩි 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 වඩාත් උසස් නිමි භාණ්ඩයක් ලබා දීම පාරිභෝගිකයාට ගුණාත්මක බවින් වැඩි වඩාත් උසස් නිමි භාණ්ඩයක් ලබා දීම පාරිභෝගිකයාට ගුණාත්මක බවින් වැඩි වඩාත් උසස් නිමි භාණ්ඩයක් ලබා දීම හරි ඊළඟ කරුණ ලියන්න තම ආයතනයට විදේශ වෙළඳපොළ අවස්ථා සඳහා පිවිසීමට හැකියාව ලබා ගැනීම
එක්ස්පෝර්ට් කරනවා නම් අනිවාර්යෙන් අපි ඒකට අගයක් එකතු කරන්න ඕනේ. දැන් පළතුරුත් අපි එක්ස්පෝර්ට් කරනවානේ, පළතුරු වර්ගත් එක්ස්පෝර්ට් කරනවා. ඔයාලා දැකලා තියෙනවද තැඹිලි හැම එක්ස්පෝර්ට් කරනවා? දැන් තැඹිලි හැම එක්ස්පෝර්ට් කරනකොට මොකද්ද කරන්නේ? අර පොලිතින් එකකින් තැඹිලි ගෙඩිය ආවරණය කරනවානේ. ඒකත් අගය එකතු කිරීමක් තමයි. ඊට පස්සේ ඔය දැන් එක කෑම වර්ග ලංකාවෙන් හදන කෑම වර්ග එක්ස්පෝර්ට් කරනවානේ රට. එතකොට ඒව මොනවද කරන්නේ? වියලි ආහාර විදියට නැත්තම් ටින් වල අසුරවල ඒ විදියටනේ එක්ස්පෝර්ට් කරන්නේ. තේරුණාද? අන්න එක තමයි කිව්වේ. ඔන්න කරුණු ටික ඇති. හරි නේද? ලියාගත්තනේ. හරි ලියාගත්තනේ නේ. හරි අනිත් මේ කවුද? නේරු ලියාගත්තනේ නේ. හරි ඊට පස්සේ අපිට ටියුට් එක කතා කරන්න තියෙන්නේ මෙන්න මේ තියරි කොටස මේ තියෙන්නේ අගේ දාමයක සංවිධාන ව්‍යුහ කියන තියරි කොටස අපිට කතා කරන්න තියෙන්නේ. මෙන්න මේ තියරි කොටස තමයි අපිට කතා කරන්න තියෙන්නේ. අගේ දාමයක සංවිධාන ව්‍යුහ කියන තියරි කොටස. හරිද? ඊට පස්සේ අගේ දාමයක සංවිධාන ව්‍යුහ ප්‍රධාන ආකාර තුනක් තියෙනවා. පළවෙනි එක තමයි ක්‍රියාකරුවන්ගේ දාමය. දෙවෙනි එක ක්‍රියාකාරකම් දාමය. තුන්වෙනි එක තියෙනවා උපකාරක සේවා දාමය. මතක තියාගන්න ක්‍රියාකරුවන්ගේ දාමය, ක්‍රියාකාරකම් දාමය, ඊට පස්සේ උපකාරක සේවා දාමය. ඔය තුන මතක තියාගන්න විභගත් එකේ අහන්න පුළුවන්. හරිද? හරි බලමු මේ අපි ඔතන දාම තුන තියෙනවනේ ඔයාලට පේනවනේ. මොන පළවෙනි දාමේ ක්‍රියාකරුවන්ගේ දාමේ තියෙනවා. ඔක ඔයාලා මේ රිසෝස් බුක් එකේ තියෙන එකම තමයි ඔතෙන්ට මම දාලා තියෙන්නේ. ක්‍රියාකරුවන්ගේ දාමයට සම්බන්ධ වෙන්නේ කවුද? ඉස්සෙල්ලම යෙදුම් සපයන්නන්, ඊට පස්සේ පී ගොවියා නැත්තම් නිෂ්පාදකයා, ඊට පස්සේ තියෙනවා සුළු පරිමාණ සුළු ව්‍යාපාරිකයා, ඊට පස්සේ තියෙනවා ගොවි සමූපකාර වරහන් ඇතුළේ තියෙනවා වී මෝල් හිමියන්, සුළු පරිමාණ මෝල් හිමියන් සහ මහා පරිමාණ වී මෝල් හිමියන්. හරිද? ඊට පස්සේ එයාලගෙන් ගන්නවා ප්‍රවාහන හා සැපයුම් කරුවන්. ඊට පස්සේ තොග වෙලෙන්දන්, ඊට පස්සේ සිල්ලර වෙලෙන්දන්, ඊට පස්සේ පාරිභෝගිකයන්. හරිද? ඊට පස්සේ කෙලිම මෙන්න මේ විදිහට වෙන්නත් පුළුවන් ක්‍රියාකරුවන්ගේ දාමේදී. දැන් සුළු පරිමාණ සුළු ව්‍යාපාරිකයා ගොවි සමීපකාර තියෙනවනේ වී මෝල් හිමියන්, සුළු පරිමාණ මහා පරිමාණ විදිහට තියෙනවා. ඒ අයගෙන් රජය මිලදීගෙන රජය විසින් කෙලින්ම පාරිභෝගිකයාට ලබා දෙන්නත් පුළුවන්. රජය හරහා පාරිභෝගිකයාට ලබා ගන්න පුළුවන්. රජය හරහා ගන්න පුළුවන්. සතුසෙන් එහෙම දැන් සහල් රජය විසින් නිෂ්පාදනය කරන සහල් සතුසෙන් එහෙම ලබා ගන්න පුළුවන්නේ. තේරුණාද? දැන් ප්‍රවාහන කරුවන්, තොග අලෙවි කරුවන් වෙළඳ සිල්ලර වෙළඳුන් නැතුව කෙලින්ම සුළු ව්‍යාපාරිකයාගෙන් රජය මිලදීගෙන රජය විසින් පාරිභෝගිකයාට ගන්න පුළුවන්. හරිද? ඔන්න ඔකට තමයි අපි කියන්නේ ක්‍රියාකරුවන්ගේ දාමයට කියලා. මෙතෙන්ට ඔක්කොම සම්බන්ධ වෙලා තියෙන්නේ අගේ දාමයේ ක්‍රියාකරුවන්. හරිද? ඊට පස්සේ දෙවෙනි එක බලමු අපි ක්‍රියාකාරකම් දාමය. ක්‍රියාකාරකම් දාමයේදී තියෙනවා නිෂ්පාදනය. ඊට පස්සේ නිෂ්පාදනය තොග එකතු කරනවා. ඊට පස්සේ ශ්‍රේණිගත කරනවා. ඊට පස්සේ සකසනවා, ඇසුරුම් කරනවා. ඊට පස්සේ ප්‍රවාහනය කරනවා, ගබඩා කරනවා, අලෙවි කරනවා. sorry මේ ඔක්කොම මෙතන තියෙන්නේ ක්‍රියාකාරකම්. හරිද? මේ ඔක්කොම ක්‍රියාකාරකම්නේ තියෙන්නේ. තොග එකතු කරනවා, ශ්‍රේණිගත කරනවා, සකසනවා, ඇසුරුම් කරනවා, ප්‍රවාහනය කරනවා. ඔක්කොම ක්‍රියාකාරකම්. හරිද? ඊට පස්සේ තියෙනවා අනිත් අපිට උපකාරක සේවා දාමය. උපකාරක සේවා දාමයට අයිති වෙන්නේ මූල්‍ය පහසුකම් සේවා, රක්ෂණ සේවා, ප්‍රවාහන සේවා, තාක්ෂණික සේවා, නීති හා රෙගුලාසි,
රජය විසින් තමයි ක්‍රියාත්මක කරන්නේ. හරිද? තේරුණාද? ඊට පස්සෙත් අපිට තියරි එක කතා කරන්න තියෙන්නේ අගේ දාම විශ්ලේෂණ ක්‍රියාවලිය. අගේ දාම විශ්ලේෂණ ක්‍රියාවලිය කියන්නේ අර්ථ දැක්වීම තියෙනවා යම් අගේ දාමයක දැකිය හැකි කිසියම් නිෂ්පාදන ඒකකයක් හෝ නිෂ්පාදන ක්‍රියාවලියන් පිළිබඳ තොරතුරු රැස් කර අධ්‍යයනය කිරීමයි. යම් අගේ දාමයක දැකිය හැකි කිසියම් නිෂ්පාදන ඒකකයක් හෝ නිෂ්පාදන ක්‍රියාවලියන් පිළිබඳ තොරතුරු රැස් කර අධ්‍යයනය කිරීමයි. ඔනෝකට අපි කියනවා අගේ දාමය විශ්ලේෂණය කරනවා කියලා. හරි. අගේ දාම විශ්ලේෂණය කිරීමේ ප්‍රධාන පියවර දෙකක් තියෙනවා. ප්‍රාථමික පියවර සහ උපකාරක ක්‍රියාකාරකම් පියවර කියලා. ඊට පස්සේ ඔයාලට මම දීලා තියෙනවා අගේ දාම විශ්ලේෂණ ක්‍රියාවලියේදී සැලකිලිමත් විය යුතු කරුණු කියලා. හරි. ඔක ලියා ගන්න මම කියන්නම්. ලියා ගන්න පළවෙනි එක. ලියා ගන්න සැලකිලිමත් විය යුතු කරුණු වල පළවෙනි එක අගේ දාමේ සෑම පියවරකදීම අගේ දාමේ සෑම පියවරකදීම සිදු කරනු ලබන ක්‍රියා අගේ දාමේ සෑම පියවරකදීම සිදු කරනු ලබන ක්‍රියා ආයතනය මගින් හඳුනාගත යුතුය. අගේ දාමේ සෑම පියවරකදීම සිදු කරනු ලබන ක්‍රියා අගේ දාමය ආයතනය මගින් හඳුනාගත යුතුය. හරිද? ඊට පස්සේ දෙවෙනි එක ලියන්න. ඊපස්සේ ලියන්න එක් පියවරේදී අග එකතු කිරීම පැහැදිලිව පෙනිය යුතු බව හා ඒ සෑම අවස්ථාවකදීම අගය එකතු කිරීම ප්‍රමාණාත්මකව නිර්ණය කිරීමට හැකිවීම. ඒ සෑම අවස්ථාවකදීම අග එකතු කිරීම ප්‍රමාණාත්මකව නිර්ණය කිරීමට හැකිවීම.
ප්‍රමාණාත්මකව නිර්ණය කළ හැකි විය යුතු බව. හරි, තුන්වෙනි එක ලියා ගන්න. අගයදාමේ එක් එක් පියවරවලදී නැත්නම් අගයදාමේ එක් එක් පියවරේදී 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 යම් පිරිවැයක් එකතු වේ නම් යම් පිරිවැයක් එකතු වේ නම් අගයදාමේ එක් එක් පියවරේදී යම් පිරිවැයක් එකතු වේ නම් අගයදාමේ එක් එක් පියවරේදී යම් පිරිවැයක් එකතු වේ නම් යම් පිරිවැයක් එකතු වේ නම් යම් පිරිවැයක් එකතු වේ නම් එය මිල තීරණය කිරීම සඳහා වැදගත් වන බව. එය මිල තීරණය කිරීම සඳහා වැදගත් වන බව. එය මිල තීරණය කිරීම සඳහා වැදගත් වන බව. හරි නේද? ඔය ටික ලියාගත්තත් කොහේ හරි ලියා ගන්න බැරි වුණාද? chat එකට දාන්න ලියා ගන්න බැරි වුණා නම් කොහේ හරි. හරිද? ලිව්වද? හරි, නරුන් ලිව්වද? හරි බං, බලමු දැන් අපි මේ ඔතන ප්‍රශ්නයක් තියෙන්නේ අගයදාම විශ්ලේෂණ ක්‍රියාවලියේ වැදගත්කම් කියන 2021 රචනා ප්‍රශ්නේ බලමු.
හරි මේ ස්ක්‍රීන් ෂෙයා කරන්න PDF එක බලුවේ මේ PDF එක හොයාගන්න බෑ. හරි රචනා ප්‍රශ්නේ ලියා ගන්න මේ ඔතන ඔයාලා අර්ථ දැක්වීම ඉස්සෙල්ලා ලියා ගන්න. දන්න ඕනේ අගේ දාම විශ්ලේෂණ ක්‍රියාවලිය මොකක්ද කියලා. අර්ථ දැක්වීම ලියා ගන්න. හරි මෙතන මේ අගේ දාම විශ්ලේෂණ ක්‍රියාවලිය කියන අර්ථ දැක්වීම ලිව්වත් ඔයාලා ප්‍රශ්නයක් නැහැ. අගේ දාමී කියන එක ලිව්වත් කමක් නැහැ. හරිද? අගේ දාමය විශ්ලේෂණය කරන්න කියන එක මොකද්ද කියලා ලිව්වත් කමක් නැහැ. අගේ දාමී කියන්නේ මොකද්ද කියලා ලිව්වත් කමක් නැහැ. හරිද? මේ දෙකෙන් ඕන එකක් ඕකේ. හරිද? අර්ථ දැක්වීම ලියා ගන්න. අර්ථ දැක්වීම අගේ දාමී ලිව්වත් කමක් නැහැ. අගේ දාම විශ්ලේෂණ ක්‍රියාවලිය කියලා ලිව්වත් කමක් නැහැ. හරි වැදගත්කම් ලියන්න පළවෙනි එක ලියන්න. නිෂ්පාදන පිරිවැය අඩු කර ගත හැකි වීම. පළවෙනි එක ලියන්න නිෂ්පාදන පිරිවැය අඩු කර ගත හැකි වීම. නිෂ්පාදන පිරිවැය අඩු කර ගත හැකි වීම. නිෂ්පාදන පිරිවැය අඩු කර ගත හැකි වීම. කොහොමද අපි අගේ දාමයක් විශ්ලේෂණය කළා නිෂ්පාදන පිරිවැය අඩු කරගන්නේ. නිෂ්පාදන පිරිවැය අඩු කරගන්නේ කොහොමද අගේ දාමයක් විශ්ලේෂණය කළා. දැන් අපි අගේ දාමයක් ගමු. අපි ගමු ගොවියා. හරිද? ගොවියා. එයාගෙන් ලබා ගන්න නිෂ්පාදනය එක එළවලු වෙන්න පුළුවන්. නිෂ්පාදනය ඊට පස්සේ තොග එකතු කරන්නන් ඊට පස්සේ සැකසුම් කරුවන් ප්‍රවාහන කරුවන් ඊට පස්සේ සිල්ලර වෙළඳුන් ඊට පස්සේ පාරිභෝගිකයා. හරිද? මේක අගේ දාමයක්නේ. ඔන්න ඔක අගේ දාමයක්. අගේ දාමයක්. හරිද? ඔන්න අගේ දාමයක්නේ. කොහොමද අගේ දාම විශ්ලේෂණය කරලා නිෂ්පාදන පිරිවැය අවම කරගන්නේ? දැන් නිෂ්පාදන ආයතනයක නිෂ්පාදන පිරිවැයක් කොහොමද අගේ දාමයක් විශ්ලේෂණය කරලා අඩු කරගන්නේ? නැත්තම් අවම කරගන්නේ? අපි මේ අගේ දාමයට සම්බන්ධ වෙන නිෂ්පාදන ආයතනය මේක කියමු නිෂ්පාදන ආයතනය. නිෂ්පාදන ආයතනය අගේ දාමය ගැන සොයලා බලනවා නම් මෙන්න මේ කියන අගේ දාමය ගැන සොයලා බලනවා නම් අපිට මේකේ නිෂ්පාදන පිරිවැය අඩු කරගන්න පුළුවන්. ඒ කියන්නේ මෙන්න මේ එක් එක් ස්ථාන වලින් ස්ථාන ගැන හරියට හොයලා බලනවා නම් මොකද්ද කරන්නේ? මෙයාලා කාර්යක්ෂම වැඩ කරනවද? හරියට ප්‍රවාහනය කරනවද? හරියට සකසනවද? කියන්නේ අර අපි කියන්නේ ගසා කනවා කියලා. ගසා කනවද මැදින්? අන්න ඒ වගේ දේවල් කරනවද කියලා මේ නිෂ්පාදන ආයතනය විසින් සොයලා බලනවා නම් මේ නිෂ්පාදන ආයතනය විසින් මේව ගැන හරියට හොයලා බලනවා නම් මොකද්ද කරන්න පුළුවන් අපිට නිෂ්පාදන පිරිවැය අඩු කරගන්න පුළුවන්. තේරුණාද? අන්න ඒක තමන්ගේ වචනෙන් විස්තර කරගන්න. අන්න එහෙමයි නිෂ්පාදන පිරිවැය අගේ දාම විශ්ලේෂණ ක්‍රියාවලියකින් අපි අඩු කරගන්නේ. හරිද? හරිද? ඊළඟ කරුණ ලියා ගන්න.
නිෂ්පාදන ධාරිතාව වැඩිවීම. වගේ දාම විශ්ලේෂණ ක්‍රියාවලියේ වැදගත් කාරණා තමයි නිෂ්පාදන ධාරිතාව වැඩිවීම. නිෂ්පාදන ධාරිතාව නැත්නම් ප්‍රමාණය වැඩිවීම. නිෂ්පාදන ධාරිතාව නැත්නම් නිෂ්පාදන ප්‍රමාණය වැඩිවීම. ඒක කොහොමද වෙන්නේ? දැන් අපි හිතමු ගොවියාගෙන් ලබා ගන්න නිෂ්පාදනය කෙලින්ම තොග එකතු කරන්නම් ගන්නවා ගොවියන්ගෙන් ඔක්කොම ටොන් 1000ක් ගන්නවා කියමු. ටොන් 1000ක් ගන්නවා. හරිද? ටොන් 1000ක් අරගෙන මේක සකසුම් කරුවන් ප්‍රවාහන කරුවන් ඒ විදිහට අගේ දාමේ සම්බන්ධ වෙන සියලු දෙනා අතර ගිහිල්ලා පාරිභෝගිකයන් අතර යනකොට මේක ටොන් 300ක් විතර වෙලා නම් මොකද වෙලා තියෙන්නේ? මොකද වෙලා තියෙන්නේ ටොන් 300ක් විතර වෙලා තියෙනවා. මොකද්ද වෙලා තියෙන්නේ? අඩු වෙලානේ. කියන්නේ නිෂ්පාදන ධාරිතාව අඩු වෙලා. ඒ කියන්නේ මේ නිෂ්පාදන ආයතනය විසින් මේ අගේ දාමය හරියට සොයලා බලලා නැහැ, විශ්ලේෂණය කරලා නැහැ. හරියට විශ්ලේෂණය කරා නම් මෙන්න මේ කියන තැන් වලින් අඩු වෙන්න විදියක් නැහැ. අඩුම 1000න් ටොන් 1000න් ටොන් 950ක්වත් පාරිභෝගිකයන්ට යන්න ඕනි. ටොන් 1000න් ගන්න ටොන් 1000න් ටොන් 950ක්වත් පාරිභෝගිකයන්ට ගියා නම් ඔන්න අගේ දාමය හරියට විශ්ලේෂණය කරලා තියෙනවා. තේරුණාද? ඒක තමයි අපි කිව්වේ නිෂ්පාදන ධාරිතාව වැඩි වෙනවා කියලා කරුණේ. හරිද? ඊළඟ කරුණ ලියා ගන්න. ඊළඟ කරුණ ලියන්න. පාරිභෝගිකයා දිගු කලක් තුල අදාළ නිෂ්පාදනය මගින් අඩු වියදමකින් ප්‍රතිලාභ ලැබීම. පාරිභෝගිකයා දිගු කලක් තුළ අදාළ නිෂ්පාදනයෙන් අඩු වියදමකින් ප්‍රතිලාභ ලැබීම. පාරිභෝගිකයා දිගු කලක් තුළ අදාළ නිෂ්පාදනය මගින් අඩු වියදමකින් ප්‍රතිලාභ ලැබීම. හරිද? හතරවෙනි එක ලියා ගන්න.
මිල හා තත්ත්ව සංඥා පිළිබඳ මිල හා තත්ත්ව සංඥා පිළිබඳ තොරතුරු 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 හරියාකාරව හඳුනා ගැනීම සහ හරියාකාරව හඳුනා ගැනීම සහ බාධාවකින් තොරව සම්ප්‍රේෂණය වීමේ හැකියාව හඳුනා ගැනීම සහ බාධාවකින් තොරව මේවා සම්ප්‍රේෂණය වීමේ හැකියාව හරි ඊට පස්සේ ලියා ගන්න පස්වෙනි එක ලියන්න ආර්ථික කළමනාකරුවන්ගේ ආර්ථික කළමනාකරුවන්ගේ ආර්ථික කළමනාකරුවන්ගේ දායකත්වය 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 කාර්යක්ෂමව හා අකාර්යක්ෂමව 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 සිදුවන අවස්ථා හඳුනාගත හැකිවීම සිදුවන අවස්ථා හඳුනාගත හැකිවීම ඒ කියන්නේ ආර්ථික කළමනාකරුවන් කියන්නේ ඔය මේ වෙළඳ මේ කියන්නේ නිෂ්පාදන ආයතනයේ සම්බන්ධ වෙලා ඉන්න මැනේජර් කියන්නේ එක එක ඩිපාර්ට්මන්ට් වල මැනේජර් ඉන්නවා. ඒ කියන්නේ ට්‍රාන්ස්පෝර්ට් ඩිපාර්ට්මන්ට් එක, එක්ස්පෝර්ට් කරනවා නම් එක්ස්පෝර්ට් ඩිපාර්ට්මන්ට් එක, IT ඩිපාර්ට්මන්ට් එක, HR ඩිපාර්ට්මන්ට් එක. ඒ වගේ ඩිපාර්ට්මන්ට් තියෙනවා. ඒ ඩිපාර්ට්මන්ට් හැම එකම හෙඩ් කෙනෙක් ඉන්නෝනේ. හෙඩ් කෙනෙක් ඉන්නෝනේ. එයාට තමයි කළමනාකරුවන් කියන්නේ. කළමනාකරුවන්ගේ දායකත්වය කාර්යක්ෂමද අකාර්යක්ෂමද කියලා කම්පැනි එකේ කම්පැනි ඉන්නෝනේ අයිතිකාරයා එයාට දැනගන්න පුළුවන්. එයාට දැනගන්න පුළුවන් වෙන්නේ කොහොමද මේ අගේ දාමය කියන එක හරියට විශ්ලේෂණය කරොත් නැත්නම් අගේ දාමය ගැන හරියට හොයලා බැලුවොත් අපිට දැනගන්න පුළුවන් මොන ඩිපාර්ට්මන්ට් එකකින්ද වැඩේ හරියට කෙරෙන්නේ නැත්තේ කියලා. හරි ඊට පස්සේ ඊළඟ කරුණ ලියන්න කාර්යක්ෂම වැඩි ස්ථාන සඳහා වැඩි මිලක් නියම වීම කාර්යක්ෂම වැඩි ස්ථාන සඳහා වැඩි මිලක් නියම වීම නැත්නම් නියම කිරීම කාර්යක්ෂමතාව වැඩි ස්ථාන සඳහා වැඩි මිලක් නියම කිරීම කාර්යක්ෂමතාව වැඩි ස්ථාන සඳහා වැඩි මිලක් නියම කිරීම කාර්යක්ෂම වැඩි ස්ථාන සඳහා වැඩි මිලක් නියම කිරීම කාර්යක්ෂම වැඩි ස්ථාන සඳහා වැඩි මිලක් නියම කිරීම හරි ඊළඟ කරුණ ලියන්න
යන වෙළඳපොළ ඉල්ලුම හා සැපයුම සම්බන්ධීකරණය වෙළඳපොළ ඉල්ලුම හා සැපයුම සම්බන්ධීකරණය හා 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 හිඟතාවයකින් තොරව භාණ්ඩ ඉදිරිපත් කිරීම හිඟතාවයකින් තොරව භාණ්ඩ ඉදිරිපත් කිරීම වෙළඳපොළ ඉල්ලුම හා සැපයුම සම්බන්ධීකරණය හා හිඟතාවයකින් තොරව භාණ්ඩ ඉදිරිපත් කිරීම. ඒ කියන්නේ අගේ දාමයක් විශ්ලේෂණය කරොත් හරියට අපිට දැනගන්න පුළුවන් කොච්චර ප්‍රමාණයක් පාරිභෝගිකයන් ඉල්ලනවද කොච්චර ප්‍රමාණයක් අපි සපයනවද කියලා ඒ දෙක අපිට සම්බන්ධීකරණය කරලා දැනගන්න පුළුවන්. එතකොට ඉල්ලුමට සරිලන සැපයුමක් නිකුත් කරන් පස්සේ වෙළඳපොළ හිඟයක් ඇති වෙන්නේ නැහැ. ඒක තමයි කියන්නේ හිඟතාවයකින් තොරව භාණ්ඩ ඉදිරිපත් කිරීම කියලා. හරි ඊට පස්සේ 8 වෙනි එක ලියා ගන්න. අකාර්යක්ෂම ස්ථාන හඳුනාගෙන ඒවා විශ්ලේෂණය කර අකාර්යක්ෂම ස්ථාන හඳුනාගෙන අකාර්යක්ෂම ස්ථාන හඳුනාගෙන අකාර්යක්ෂම ස්ථාන හඳුනාගෙන අකාර්යක්ෂම ස්ථාන හඳුනාගෙන ඒවා විශ්ලේෂණය කර අදාළ තීරණවලට එළඹීමේ හැකියාව නැත්නම් එළඹීම අකාර්යක්ෂම ස්ථාන හඳුනාගෙන ඒවා විශ්ලේෂණය කර අදාළ තීරණවලට එළඹීම. අපි අගේ දාමයක කොහේ හරි තැනක් අකාර්යක්ෂමද කියලා දැනගන්න නම් අනිවාර්යෙන් අපි අගේ දාමය විශ්ලේෂණය කරලා බලන්න ඕන. විශ්ලේෂණය කරලා බැලුවට පස්සේ තමයි එතන කාර්යක්ෂමතාව නැහැ කියලා අපිට දැනගන්න පුළුවන්. එහෙම දැනගත්තන් පස්සේ අපිට මොකද්ද ඒ සඳහා ගන්න පුළුවන් පියවර කාර්යක්ෂමතාව වැඩි කරන්න පුළුවන්ද නැත්නම් අපිට ඒ අංශය කම්පැනි එකෙන් අයින් කරන්න පුළුවන්ද? ඒ වගේ අදාළ තීරණ වලට එළඹෙන්න පුළුවන් අගේ දාමය විශ්ලේෂණය කරලා. හරි ඊළඟ එක ලියන්න භාණ්ඩ බෙදා හැරීමේ වියදම අඩු කරගත හැකි වීම. 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 හරි ඔයාලට 2021 ප්‍රශ්නේනේ දුන්නේ. ඔයා 21 10 වෙනි ප්‍රශ්නේ දෙවෙනි එකට තියෙන මාකින් එකත් පස්සේ බලන්න හරිද? හරිද ලියාගත්තද? කොහේ හරි ලියා ගන්න බැරි වුණාද?
ලියාගන්න බැරුණාද කොහේ යදී? හරිනේ ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ අවසාන තීරීම කෑල්ල ඉක්කොන් වල අවසානම තීරි කෑල්ල කෘෂි නිෂ්පාදන අලෙවිකරණය කියන එක. මොකද්ද කෘෂි නිෂ්පාදන අලෙවිකරණය කියලා කියන්නේ? කොහොමද කෘෂි නිෂ්පාදන අලෙවිකරණය සාමාන්‍ය භාණ්ඩ අලෙවිකරණ වලින් වෙනස් වෙන්නේ කියන ඒවා තමයි මේක දැනගන්න ඕන. අපි ඒකට කියනවා කෘෂි නිෂ්පාදන අලෙවිකරණයේ විශේෂ ලක්ෂණ කියලා. ලියා ගන්න. ලියන්න. ලියන්න කෘෂි නිෂ්පාදන අලෙවිකරණයට පහළ තියෙන රූල් දෙකේ ලියන්න. අලෙවිකරණය යනු අලෙවිකරණය යනු අලෙවිකරණය යනු අලෙවිකරණය යනු අලෙවිකරණය යනු මිනිස් උවමනා සහ අවශ්‍යතා 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 තෘප්තිමත් කිරීම තුළින් 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 ව්‍යාපාරික අරමුණු ව්‍යාපාරික අරමුණු ව්‍යාපාරික අරමුණු ව්‍යාපාරික අරමුණු ඉටු කරගන්නා ඉටු කරගන්නා ඉටු කරගන්නා සමෝදානික ක්‍රියාවලියකි සමෝදානික ක්‍රියාවලියකි සමෝදානික ක්‍රියාවලියකි ඊට පස්සේ එතෙන්ට ලියා ගන්න කෘෂි නිෂ්පාදන අලෙවිකරණය කෘෂි නිෂ්පාදන අලෙවිකරණය අනෙකුත් භාණ්ඩ හා සැසඳීමේදී කෘෂි නිෂ්පාදන අලෙවිකරණය අනෙකුත් භාණ්ඩ හා සැසඳීමේදී අනෙකුත් භාණ්ඩ හා සැසඳීමේදී අනෙකුත් භාණ්ඩ හා සැසඳීමේදී විශේෂ තත්ත්වයක් ගනී විශේෂ තත්ත්වයක් ගනී විශේෂ තත්ත්වයක් ගනී හරි ආයෙ කියන්නම් අලෙවිකරණය යනු මිනිස් වමනා හා අවශ්‍යතා තෘප්තිමත් කිරීම තුළින් ව්‍යාපාරික අරමුණු ඉටු කරගන්නා සමෝදානික ක්‍රියාවලියකි ඒක තමයි කිව්වේ ඊට පස්සේ අපි කිව්වා කෘෂි නිෂ්පාදන අලෙවිකරණය අනෙකුත් භාණ්ඩ හා සැසඳීමේදී
විශේෂ තත්ත්වයක් උසුලයි නැත්නම් විශේෂ තත්ත්වයක් ගනි. හරිද? ඊට පස්සේ අපිට ඊළඟට කතා කරන්න තියරිය තමයි කෘෂි නිෂ්පාදන අලෙවිකරණයේ විශේෂ ලක්ෂණ. හරිද? ඔන්න තියරි එක තමයි ඊළඟට තියෙන තියරි එක. මම මේකට තියරි එකට අදාළ රචනා ප්‍රශ්නයක් විදිහට තමයි දීලා තියෙන විස්තර කරන්න කියලා. මේ රචනා ප්‍රශ්න ලියලා ඔයාලගේ ගෲප් එකට මම දාන්නම්. එතකොට ඔයාලා ලියා ගන්න මෙතන අදාළ තියරි කොටස තමයි ඒක. ඒකෙත් එන්න ලියා ගන්න. හරි ඊට පස්සේ අපි බලමු කෘෂි නිෂ්පාදන අලෙවිකරණයේ පියවර කියලා තියෙනවා. හරිද? පියවර තුනක් තියෙනවා. ඒ පියවර තුනට තමයි ඔයාලට ඔය රවුන්ඩ් දාලා තියෙන්නේ. හරිද? මෙන්න මෙතන නම් කරගන්න. මෙන්න මේක පළවෙනි පියවර. හරිද? මේක පළවෙනි පියවර. පළවෙනි පියවර. සෝරි ඒක නෙමෙයි පළවෙනි පියවර. පළවෙනි පියවර සෝරි පළවෙනි පියවර වෙන්නේ නිෂ්පාදනය කෙලින්ම පාරිභෝගිකයා අතරපත් වෙන පියවර තමයි පළවෙනි පියවර වෙන්නේ. මෙන්න මේ පියවර තමයි පළවෙනි පියවර වෙන්නේ. හරිද? ඊට පස්සේ නිෂ්පාදනය ග්‍රාමීය මට්ටමේ එකතු කරන්නන් හරහා පාරිභෝගිකයන් අතරපත් වීමට අපි කියනවා පියවර 2 කියලා. මේක පියවර 2 හරිද? පියවර 2. ඊට පස්සේ නිෂ්පාදනය තියෙනවා. ඊට පස්සේ මේකේ මෙන්න මේ ඊතලේ තියෙනවානේ. ඔයාලා ඊතලේ මෙන්න මේ පැත්තට එන්න ඕනේ. හරිද? නිෂ්පාදනය ගන්නේ ග්‍රාමීය මට්ටම එකතු කරන්නන්. මෙන්න මේක මේ පැත්තට එන්න ඕනේ. මේක වැරදි. හරිද? ඊතලේ මෙන්න මේ විදියට එන්න ඕනේ. හරිද? නිෂ්පාදනය ග්‍රාමීය මට්ටම එකතු කරන්නන්. ඊට පස්සේ තොග වෙලෙන්දන්. ඊට පස්සේ සිල්ලර වෙලෙන්දන්. ඊට පස්සේ පාරිභෝගිකයන්. අපි මෙන්න මේ පියවරට කියනවා තුන්වෙනි පියවර. හරිද? මේක 1, මේක 2, මේක 3. හරිනේ? ඔන්න ඔය පියවර තුන තමයි තියෙන්නේ කෘෂි නිෂ්පාදන අලෙවිකරණයේ පියවර තුන ඔන්න ඕක. හරිද? හරි අපි ඔය පියවර තුන ගැන ලියාගමු චූටියට උතන යට ලියාගමු. උතන ලියාගමු. උතන ලියාගමු. ලියාගන්න. පළවෙනි පියවර ලියාගන්න. පළවෙනි පියවර කියලා ලියාගන්න. පළවෙනි පියවරේදී මෙම පියවරේදී නැත්තම් මෙහිදී ග්‍රාමීය මට්ටමේ ඇති වෙළඳ පොළවල් වලදී ග්‍රාමීය මට්ටමේ ඇති වෙළඳ පොළවල් වලදී ග්‍රාමීය මට්ටමේ ඇති වෙළඳ පොළවල් වලදී පාරිභෝගිකයා සහ ගොවියා අතර ගොවියා නැත්තම් නිෂ්පාදකයා. හරිද? පාරිභෝගිකයා සහ ගොවියා අතර ඍජු අලෙවිකරණ සම්බන්ධතාවක් පෙන්වයි. ඍජු අලෙවිකරණ සම්බන්ධතාවක් පෙන්වයි. ඍජු අලෙවිකරණ සම්බන්ධතාවයක් පෙන්වයි. මෙහිදී ගොවියා මෙන්ම පාරිභෝගිකයාටද වාසි සැලසේ. මෙහිදී ගොවියාට මෙන්ම පාරිභෝගිකයාටද වාසි සැලසේ. මෙහිදී ගොවියාට මෙන්ම පාරිභෝගිකයාටද වාසි සැලසේ. මෙහිදී ගොවියාට මෙන්ම පාරිභෝගිකයාටද වාසි සැලසේ.
මෙහිදී ගොවියාට මෙන්ම පාරිභෝගිකයාටද වාසි සැලසේ. හරි ඊට පස්සේ දෙවෙනි පියවර ලියා ගන්න. යන ගොවීන්ගෙන් ලබා ගන්නා නිෂ්පාදන ගොවීන්ගෙන් ලබා ගන්නා නිෂ්පාදන ගොවීන්ගෙන් ලබා ගන්නා නිෂ්පාදන ගොවීන්ගෙන් ලබා ගන්නා නිෂ්පාදන ග්‍රාමීය මට්ටමේ ගොවීන්ගෙන් ලබා ගන්නා නිෂ්පාදන ග්‍රාමීය මට්ටමේ ගොවීන්ගෙන් ලබා ගන්නා නිෂ්පාදන ග්‍රාමීය මට්ටමේ සති පොළ හෝ සිල්ලර වෙළඳසල් මාර්ගයෙන් ග්‍රාමීය මට්ටමේ සති පොළ හෝ සිල්ලර වෙළඳසල් මාර්ගයෙන් සිල්ලර වෙළඳපොළවල් මාර්ගයෙන් පාරිභෝගිකයන්ට ලබා දේ. පාරිභෝගිකයන්ට ලබා දේ. හරි තුන්වෙනි පියවර ලියන්න. තුන්වෙනි පියවර ලියන්න. මෙහිදී අතරමැදි තොග වෙළෙන්දා සහ සිල්ලර වෙළෙන්දා මෙහිදී අතරමැදි තොග වෙළෙන්දා සහ සිල්ලර වෙළෙන්දා මෙහිදී අතරමැදි වෙළෙන්දා අතරමැදි තොග වෙළෙන්දා සහ සිල්ලර වෙළෙන්දා විශාල ලාභ ලබන අතර ලාභ ලබන අතර සිල්ලර වෙළෙන්දා විශාල ලාභ ලබන අතර ගොවීන්ට තම නිෂ්පාදන සඳහා ගොවීන්ට තම නිෂ්පාදන සඳහා ගොවීන්ට තම නිෂ්පාදන සඳහා සාධාරණ මිලක් නොලැබේ. සාධාරණ මිලක් නොලැබේ. සාධාරණ මිලක් නොලැබේ. සාධාරණ මිලක් නොලැබේ. එමෙන්ම පාරිභෝගිකයාටද එමෙන්ම පාරිභෝගිකයාටද භාණ්ඩය මිලදී ගැනීම සඳහා වැඩි මිලක් ගෙවීමට සිදුවේ. භාණ්ඩය මිලදී ගැනීම සඳහා වැඩි මිලක් ගෙවීමට සිදුවේ. හේතුව තමා තුන්වෙනි පියවරේදී අතරමැදියන් ගොඩක් සම්බන්ධ වෙලා තියෙනවා. ඒ අතරමැදියන් අතර භාණ්ඩය එක් අතරමැදියන්ගෙන් අනිත් අතරමැදියට ලැබිලා අවසානයේදී ලැබෙන්නේ පාරිභෝගිකයාට. එතකොට මොකද්ද වෙන්නේ? පාරිභෝගිකයාට ඒ භාණ්ඩය සඳහා වැඩි මිලක් ගෙවන්න සිදු වෙනවා. තේරුණාද? හරි නේද? හරිනේ ලියාගත්තනේ. හරි ලියාගත්ත නේද? හරි ඊට පස්සේ අපිට ඉකෝන් වල අවසානම තියරි කොටස තියෙන්නේ කෘෂි අලෙවිකරණ කාර්යයන්. ඔයාලට මං ඊයේ සුළු පරිමාණ කෘෂි ව්‍යාපාර ගැන කිව්වා වගේ මං කිව්වනේ ඒකේ බාහිර පරිසරයේ ගැන ටික බලා ගන්න කියලා රිසෝස් බුක් එකෙන්. ඒ විදිහට තමයි මෙන්න මේකත් මෙතන මම වගුවක් විදිහට දාලා තියෙන්නේ කෘෂි අලෙවිකරණ කාර්යයන් ප්‍රධාන කාර්යයන් ආකාර තුන තියෙනවා. හුවමාරු කිරීමේ කාර්යයන්, භෞතික කාර්යයන් සහ පහසුකම් සැලසීමේ කාර්යයන් විදිහට ප්‍රධාන ආකාර තුනක් තියෙනවා. හුවමාරු කර ගැනීමේ කාර්යයන් වලට එන්නේ මිලදී ගැනීම සහ විකිණීම. ඊට පස්සේ භෞතික කාර්යයන් වලට එන්නේ ගබඩා කිරීම, ප්‍රවාහනය, ඇසිරීම, වර්ගීකරණය සහ සැකසීම තමයි භෞතික කාර්යයන් වලට එන්නේ. හරිද? ඊට පස්සේ පහසුකම් සැලසීමේ කාර්යයන් වලට එන්නේ ප්‍රමිති සහතික
ප්‍රමිති හා සහතික කිරීම, මූල්‍ය සම්පාදනය, අවදානම් දැරීම, වෙළඳපොළ තොරතුරු සම්පාදනය ඒ ටික තමා එන්නේ පහසුකම් සැලසීමේ කාර්යයන් වලට. හරිද? ඊට පස්සේ තියෙනවා ආට පොඩි තියරි කෑල්ලක් කෘෂි නිෂ්පාදන අලෙවිකරණයේ කාර්යක්ෂමතාව වැඩි කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග විස්තර කරන්න කියලා තියරි කොටස තියෙනවා. ඊට පස්සේ තියෙනවා කෘෂි ව්‍යාපාර කළමනාකරණයේ පියවර විස්තර කරන්න කියලා රචනා ප්‍රශ්න දෙකක්. ඔයාලට මේක රිසෝස් බුක් එකෙන් හොයලා ලියා ගන්න පුළුවන් නම් ලියන්න. නැත්නම් මේ ප්‍රශ්න දෙකම ලියලා මම දානවා. එතකොට ප්‍රශ්න 3යි, මෙතන ප්‍රශ්න 2යි. ආයි ප්‍රශ්නයක් මේ හරිය තියලා ආව නේද? මෙන්න මේකනේ. අලෙවිකරණයේ කාර්යක්ෂමතාව වැඩි කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග ඒකනේ. ආයි කොහෙද ප්‍රශ්නයක් තියලා ආවේ? දැන් මට මතකයිනේ. මෙන්න මේක කෘෂි නිෂ්පාදන අලෙවිකරණයේ විශේෂ ලක්ෂණ කියන ප්‍රශ්නයයි. මෙන්න මෙතන තියෙන ප්‍රශ්න දෙකයි තමයි අපි අර ප්‍රශ්නේ තියලා මේ දෙකටත් මම ඔයාලට හරියටම ලියලා දාන්නම්. එතකොට තමයි තියරි එක. එතකොට මෙන්න මේ ටික ඔයාලා මේක ටිකේ වෙන කාර්යයන් ටික පාඩම් කරගන්න ඕනි. තනිකර තියරිම තමයි තියෙන්නේ. ඕක තියෙන්නේ ඔයාලගේ රිසෝස් බුක් එකේ. මම ඉන්න පේජ් නම්බර් එක කියන්නම්. චුට්ටක් කියලා දෙන්න. පේජ් නම්බර් හරි. ඕක පටන් ගන්නවා අලෙවිකරණ ක්‍රියාදාමය නැත්තම් අලෙවිකරණ ක්‍රියාදාමය නෙමෙයි අලෙවිකරණ කාර්යයන් පටන් ගන්නෙ 427 පිටුවෙන් රිසෝස් බුක් එකේ 13 වසරේ රිසෝස් බුක් එකේ 427 පිටුවේ පටන්ගෙන 427 28 28 29 අර අපි කිව්ව ප්‍රශ්නෙට උත්තර තියෙනවා 427 28 හරිද 427 428 29 තියෙනවා මම අර අවසානයේ කිව්ව රචනා වටාංශයක ඔයාලා ලියනවා නම් ලියන්න නැත්නම් මම ඒක කොහොමත් ලියලා දානවා හරිද දැන් ඔන්න ඉකෝන් වල තියරි සම්පූර්ණයෙන්ම ඉවරයි ඔන්න ඉකෝන් වල තියරි ඉවරයි අද කියලා දුන්න ටික තේරුණාද ඉකෝන් කම්ප්ලීට් හරිද ඉකෝන් අද සම්පූර්ණ ඉවර කරා ඉකෝන් හරිය තියරි ටික ඔක්කොම ඉවරයි තේරුණාද අද කියලා දීපු ටික චුට්ටක් වේගෙ වැඩි වෙන්නේ නැති මේ තේරුණාද දෙන්න ඉන්නේ ඔයාලා දෙන්නට තේරුණාද chat එකට දාන්න බලන්න නේරුන් විශ්මි තේරුණාද මුල් ටියුට් එකේ ඉතුරුනේ මේ කෘෂි නිෂ්පාදන වල ඉල්ලුමනේ කෘෂි නිෂ්පාදන වල ඉල්ලුම් ප්‍රමාණය හා සැපයුම් ප්‍රමාණය වෙනස් වෙන විදියනේ ඒකට වීඩියෝ එකක් දානවා ඒක විතරයි නේද ඉතුරුනේ වෙන මොකද ඉතුරුනේ නැහැනේ බලන්නකො පොඩ්ඩක් ටියුට් එක බලලා කියන්නකො ප්‍රතිභා රෙකෝඩින් එක මේ නතර කරන්න හලෝ මීටින් එක එන්ඩ් කරන්නද? නෑ චුට්ටකට නතර කරන්න රෙකෝඩින් එක